සෙනෙහවන්ත දේවදරුවනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවස ආශිර්වාද කොට යාචනා කරනවා. සෙනෙහවන්ත දේවදරුවනේ උන්වහන්සේගේ වචනය අපි මෙනෙහි කරමු. ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයේ 1 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය තුල මෙසේ සඳහන් වෙනවා. නපුරට නපුරවත් නින්දාවට නින්දාවක් නොකොට නුඹලාට ආශිර්වාදයක් උරුම වෙන පිණිස කැඳවනු ලැබූ බැවින් ආශිර්වාදම කරපල්ලා. මගේ සෙනෙහවන්ත දේවදරුවනේ උන්වහන්සේගේ වචනේ මෙම පදය තුල පැහැදිලිවම සඳහන් වෙනවා. දරුවනේ නපුරට නපුර නොකර ඔබට අයහපත කරන මිනිසයාට අයහපත නොකර ඔබට නිඳා කරන මිනිසයාට නිඳා නොකොට ඔබට නපුර කරන මිනිසයාටත් ඔබට නිඳා කරන මිනිසයාටත් යහපතම කරන්න කියලා උන්වහන්සේගේ වචනේ සඳහන් වෙනවා. උන්වහන්සේගේ වචනේ එපමණක් නෙවෙයි මේ පදයේ තුල සඳහන් වෙනවා. නුඹලා ආශිර්වාදයක් උරුම වෙන පිණිස කැඳවනු ලැබූ බැවින් ආශිර්වාදම කරපල්ලා කියලා. මගේ සෙනෙහවන්ත දේවදරුවනේ ඔබ ආශිර්වාද ලබන්න නම් ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ ඔබට නපුර කරන මිනිසයන්ට ඔබට නිඳා කරන මිනිසයන්ට ඔබ සැබවින්ම ආශිර්වාද කළ යුතුයි. දරුවනේ ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ උන්වහන්සේගේ වචනේ කියනවා ඔබව මාව මේ හැම කෙනෙක්ම උන්වහන්සේ කැඳවලා තිබෙන්නේ ආශිර්වාද ලබන පිණිසයි. එනම් අද මිනිස්යන් තුල තිබෙන නපුර අන් මිනිස්යන් තුල තිබෙන ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව මෙවැනි ක්‍රියාවන් නිසා අද මිනිස්යන්ට ආශිර්වාද ලබන්න බැරි වෙලා තිබෙනවා. මගේ සෙනෙහවන්ත දේවදරුවනේ ඔබට අයහපත කරන මිනිස්යාට පවා ඔබට ප්‍රේම කරන්න පුළුවන් නම් ඔබට නපුර කරන මිනිස්යාට පවා ඔබට යහපත කරන්න පුළුවන් නම් ඔබට නිඳා කරන මිනිස්යාට පවා ඔබට යහපත කරන්න පුළුවන් නම් දරුවනේ ඔබ සැබවින්ම උන්වහන්සේගේ හදවතට එකඟ දරුවෙක් බවට පත් වෙන්න යනවා. මගේ සෙනෙහවන්ත දේවදරුවනේ එපමණක් නොවේයි උන්වහන්සේගේ ආශිර්වාදයන් ඔබ උරුම කරගන්න යනවා. මගේ සෙනෙහවන්ත දේවදරුවනේ ඔබ සැබවින්ම දේව දරුවෙකු ලෙස මේ පොළොවේ ජීවත් වෙන්න නම් ඔබට නපුර කරන මිනිසයන්ට ඔබ ප්‍රේම කරන්න. ඔබට නිඳා කරන මිනිසයන්ට ඔබ ප්‍රේම කරන්න. ඔවුන්ට යහපත කරන්න. එය දකින්න ස්වර්ගික පියාණන් වහන්සේ ඔබට ප්‍රතිඵල දෙන්න යනවා. අපි මේ උදෑසන ආචාර කරමු ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. අපට බොහෝසේ ප්‍රේම කරන ධර්මිෂ්ඨ සේනාවල දෙව් පියාණනි නාසරීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන ආචාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ සුදු වචනේන ස්වාමීනි මේ දවසේ සවන් දුන් සියලු දරුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පියාණනි ආශිර්වාද කළ මැනව. මගේ දෙවියන් වහන්සේ අන් මනුෂ්‍යයන්ට ප්‍රේම කරන හදවතක් ඒ මෘදුකමින් යුතු හදවතක් ඔවුන් තුල ඔබ වහන්සේ මැව්ව මැනව ස්වාමිනී. මගේ දෙවියන් වහන්සේ ඔවුන්ට හිමි ඔවුන්ට අයිති ඔබ වහන්සේගේ ආශිර්වාදයන් උරුම කරගන්න පිණිස ස්වාමිනී ඔවුන්ට නපුර කරන මිනිස්යන්ටත් යහපත කරන්න ඔවුන්ට නිඳා කරන මිනිස්යන්ටත් ස්වාමිනී ප්‍රේම කරන්න ඔවුන් තුල ස්වාමිනී ඔබේ ප්‍රේමණීය හදවත ඔවුන් තුල ජනිත කළ බැනව ස්වාමිනී. මෙන්න ඔබේ දහතට බාර කරන්නෙමු ස්වාමිනී. මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අප සෑම කෙනෙක් හැදෙව්වේ ස්වාමිනී ආශිර්වාදයන් උරුම කරගන්න බැරි ස්වාමීන් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ස්වාමීන් මේ වචනයට සවන් දුන් සෑම දරුවෙක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කළ බැලුවා. මෙන්න බෙදාතට සියල්ල බාර කරන්නෙමු. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්